ඔබේ ආදරණීයන්ට ෆීඩින් ටියුබ් එකක්. එහෙම නැත්නම් ආහාර ගැනීම සඳහා බටයක් දමා තිබෙනවා. එහෙමනම් ඔබ ඒ පුද්ගලයාව බලා ගන්නා කෙනෙක් විදියට ඒ බටය කොහොමද අපි නිවැරදිව ආරක්ෂා කරගන්නේ? කොයි ආකාරයෙන්ද ඒ පුද්ගලයාට කෑම සහ බෙහෙත් වර්ග ලබා දෙන්නේ? මෙහිදී යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන එක ගැන මම අද ඔබව දැනුවත් කරනවා. මම ඩිෂාන් ඩිසිල්වා. මම කතන සහ භාෂා චිකිත්සකවරයෙක් මෙන්ම ශ්‍රවණ වේදියෙක් ලෙස කටයුතු කරනවා. මගේ මේ channel එකෙන් දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ඇතිවන ඕනෑම කතන සහ භාෂා අපහසුතාවයක් මෙන්ම ශ්‍රවණ අපහසුතාවයන් පිළිබඳව ඔබව දැනුවත් කරනවා. මුලින්ම අපි බලමු මේ ෆීඩින් ටියුබ් එකක් කියන්නේ මොකක්ද කියලා. එහෙම නැත්නම් ආහාර ගැනීමට බටයක් දාන හේතුව මොකක්ද කියලා බලමු. ඔබ අප සාමාන්‍යයෙන් අපේ ආහාර ගන්න කිසිම බටයක් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි සාමාන්‍ය ආකාරයෙන් අපේ කටට කෑම අරගෙන කෑම හොඳට හපලා කෑම ටික බඩ වෙත අපි ලබා දෙනවා. නමුත් සමහර රෝග තත්ත්ව නිසා යම් පුද්ගලයන්ට මේ නිසි ආකාරයෙන් ආහාර හපලා ඒ බඩ වෙත ගමන් කර ගැනීම සිදු කරගන්න බැරි වෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි අපි මේ ෆීඩින් ටියුබ් එකක් ලබා දීම සිදු කරන්නේ. මම මේ ගැන ඉන් ඩීටේල් වීඩියෝ එකක් මීට කලින් කරලා තිබෙනවා. ඔබ ඒ වීඩියෝ එක බලලා නැත්නම් දැන්ම ඒ වීඩියෝ එක බලන්න. මම ඒ වීඩියෝ එකෙන් මේ මොන වගේ බටද තියෙන්නේ? එහෙම නැත්නම් මේ ෆීඩින් ටියුබ් වර්ග මොනවද කියන එක ගැන කතා කරලා තිබෙනවා. එතකොට ඔබේ ආදරණීයන්ට මෙවැනි එක් ආකාරයක ටියුබ් එකක් දාලා තිබෙනවා නම් ඔබට ඒ ගැන වැඩි විස්තර ඒ වීඩියෝ එකෙන් ලබා ගන්න පුළුවන්. අද මම මේ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කතා කරන්න යන්නේ කොහොමද මේ ෆීඩින් ටියුබ් එකක් දාලා තියෙන පුද්ගලයෙක්ව නිසි ආකාරයෙන් බලාගන්නේ කියන එක. ඒත් එක්කම විශේෂයෙන්ම ඔබ ඒ පුද්ගලයන්ට ආහාර බෙහෙත් ලබා දෙනකොට ඔබ විශේෂයෙන් සැලකිය යුතු දේවල් පිළිබඳව මම අද ඔබව දැනුවත් කරනවා. සමහර අවස්ථාවලදී මේ පුද්ගලයෙක් මේ ෆීඩින් ටියුබ් එක ගලව ගන්නවා. එහෙම නැත්නම් ඒ රෝගියාගේ ඒ රෝග තත්ත්වය සම්මනය වුණාට පසුව අපිට මේ තත්ත්වය මේ බටය එහෙම මේ ෆීඩින් ටියුබ් එක අයින් කරගන්න පුළුවන්. අපි මේ ෆීඩින් ටියුබ් එක ඉවත් කිරීමට සුදුසු වෙන්නේ මොන අවස්ථාවේද කියන එක ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මීට අමතරව විශේෂයෙන්ම ඒ රෝගියාගේ පවුලේ උදවිය සහ ඒ පුද්ගලයා බලා ගන්නා පුද්ගලෙක් අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු දේවල් පිළිබඳව මම මෙහිදී දැනුවත් කරනවා. හරි. දැන් ඔබ දන්නවා මේ ෆීඩින් ටියුබ් එකක් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ආහාර ගැනීමට වෙනම බටයක් දාන්නේ ඇයි කියන එක ගැන ඔබට යම් අවබෝධයක් තිබෙනවා. එතකොට මේ විවිධ රෝග තත්ත්ව සඳහා අපි මේ ෆීඩින් ටියුබ් ලබා දෙන බවත් දැන් ඔබට යම් අවබෝධයක් තිබෙනවා. මේ ෆීඩින් ටියුබ් අපට වර්ග රාශියකින් තිබෙනවා. NG ටියුබ් වෙන්න පුළුවන්, G ටියුබ් වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ටියුබ්ස් වර්ග රාශියක් තිබෙනවා. මම ඔබට කලින් කියපු වීඩියෝ එකේ සම්පූර්ණ විස්තරය මේ ටියුබ්ස් ගැන මම කතා කරලා තිබෙනවා. දැන් මම මුලින්ම කිව්වා මේ අපි ටියුබ් එකක් එහෙම නැත්නම් මේ බටයක් එහෙම නැත්නම් මේ කෑම කන්න බටයක් දාන එකට ප්‍රධාන හේතුව වෙන්නේ ඒ පුද්ගලයාගේ තිබෙන ජීවිත අවදානම අඩු කරන්න. මොකද සමහර අවස්ථාවලදී ඒ පුද්ගලයා ආහාර කටින් අරගත්තට පස්සේ එය ශ්වසන මාර්ගයට ගියොත් ඒ පුද්ගලයාගේ ජීවිතය පවා හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිතය පවා නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවදානම අඩු කරගන්න තමයි වෛද්‍යවරුන් විසින් මේ NG ටියුබ් එකක් හෝ වෙනත් ෆීඩින් ටියුබ් එකක් ඒ පුද්ගලයාට ලබා දෙන්නේ. සමහර පුද්ගලයන් වැරදියට හිතනවා මේ පුද්ගලයාට මේ ටියුබ් එකක් දැම්මොත් ඒක ජීවිත කාලය පුරාම මේ ටියුබ් එක තිබෙනවාද කියලා. නෑ, එහෙම වෙන්නේ නෑ. සමහර අවස්ථාවලදී ඒ පුද්ගලයාගේ ඒ තිබෙන ජීවිත අවදානම අඩු වුණාට පසුව ඒ ටියුබ් එක ඉවත් කිරීම සිදු කරන ලබනවා. නමුත් සමහර රෝගීන් ඉන්නවා ඒ පුද්ගලයන්ට ජීවිත කාලය පුරාටම මේ ටියුබ් එක දාන්න සිදු වෙන අවස්ථාවන් අපි දැක තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ ඒ පුද්ගලයාගේ තිබෙන රෝගී තත්ත්වය සහ ජීවිත අවදානම කොපමණ ප්‍රමාණයක් තිබෙනවද කියන එක මතයි. ඔබේ පවුලේ මෙවැනි
ටියුබ් එකක් දාන පුද්ගලයෙක්. එහෙම නැත්නම් මේ ෆීඩින් ටියුබ් එකක් දාලා තිබෙන පුද්ගලයෙක් ඉන්නවා. ඔබ මුලින්ම කළ යුතු දෙයක් වන්නේ ඒ පුද්ගලයා රෝහලෙන් ගෙදර පැමිණීමට පෙර ඔබ සහ ඒ රෝගියා බලා ගන්නා පුද්ගලයන් මේ ෆීඩින් ටියුබ් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන ඔබ ඉතාමත් හොඳින් දැනුවත් විය යුතුයි. ඒ සඳහා ඔබට මම මේ ඉදිරිපත් කරන ආකාරයෙන් වීඩියෝස් බලන්න පුළුවන්, වෙනත් ලිපි කියවන්න පුළුවන්. මේ ආකාරයෙන් ඔබ මේ ෆීඩින් ටියුබ් එක ගැන ඔබ හොඳ දැනුවත්භාවයක් තිබෙන්න ඕන. ටියුබ් වර්ග මොනවද? ටියුබ් එකකින් මොකද්ද වෙන්නේ කියන එක ඒ බේසික් අයිඩියා එක ඔබ මේ වෙනකොට ලබා ගන්න ඕන. මම ඒ කීමට විශේෂ හේතුවක් වෙනවා. මම කලින් කිව්වා මේ ෆීඩින් ටියුබ් එකක් දාන්නේ බොහෝ වෙලාවට මේ ආහාර ගැනීමේ අපහසුතාවයක් තිබෙන නිසා. එමගින් අපි ඒ පුද්ගලයාගේ ජීවිත අවදානම අඩු කරගන්න එක තමයි මේ ටියුබ් එකක් ගැනීමෙන් අපි සිදු කරන ලබන්නේ. සමහර අවස්ථාවලදී ඔබ අපි මේ කියන ඉන්ස්ට්‍රක්ෂන් නිවැරදි ආකාරයෙන් අනුගමනය නොකරොත් එය ඒ පුද්ගලයාගේ ජීවිතයට ලොකු අවදානමක් වෙනවා. ඒ නිසා ඔබ මේ ෆීඩින් ටියුබ් එකකින් වන කාර්යභාරය ගැන ඔබ හොඳින් දැනුවත් වීම ඉතාමත් වැදගත්. මේ ගැන ඔබ දැනුවත් වුණාට පසු ඉතාමත් පහසුවෙන් මේ ඉදිරි ක්‍රියාවලින් වලට යන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු අපි මේ ෆීඩින් ටියුබ් එක කොහොමද නිවැරදිව භාවිත කරන්නේ කියලා. ඔබ දන්නවා මේ ෆීඩින් ටියුබ් එක. එහෙම නැත්නම් මේ ආහාර ගැනීමේ බටය මගින් තමයි අපි ඒ පුද්ගලයන්ට ආහාර සහ ඖෂධ සහ වෙනත් පෝෂක පදාර්ථ සියල්ලක්ම ලබා දෙන්නේ මේ බටය හරහා. මොකද දැන් මේ පුද්ගලයාගේ කට හරහා ආහාර ගමනය අපි අඩු කරලා තිබෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම බටය හරහා තමයි අපි ඒ පුද්ගලයාට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ. දැන් මේ අපි බටයක් ගන්න විට මේ NG ටියුබ් එකක් හෝ G ටියුබ් එකක් හෝ පෙග් එකක් හෝ මේ ආකාරයේ ඕනෑම බටයක් ගන්නකොට ඒ බටය අපි නිවැරදිව පරීක්ෂා කර ඒ පුද්ගලයන්ට ආහාර ලබා දීම සිදු කර යුතු වෙනවා. මේ බට වර්ග එකින් එකට වෙනස් නිසා මම ජෙනරල් අයිඩියා එකක් එහෙම නැත්නම් සාමාන්‍ය අදහසක් තමයි මම ඔබට ලබා දෙන්නේ. බොහොමයක් මේ ටියුබ්ස් වල අපේ ආහාර ලබා දීමට වෙනම වෑල් එකක් සහ බෙහෙත් ලබා දීමට වෙනම වෑල් එකක් ලෙස අපිට වෑල්ස් දෙකක් අපිට දකින්න පුළුවන්. එතකොට අපි මුලින්ම සිදු කළ යුතු වන්නේ අපි මේ පුද්ගලයාට ආහාර හෝ බෙහෙත් ලබා දීමට පෙර ඒ ආහාර ලබා දෙන පුද්ගලයා මුලින්ම ඒ පුද්ගලයාගේ අත හොඳින් පිරිසිදු කර ගැනීම ඉතාමත් වැදගත්. මොකද ඔබ මේ කටයුතු කරන්නේ රෝගී පුද්ගලයෙක් සමග. ඔබ අතින් යම් විස බීජයක් හෝ යම් දෙයක් ඒ පුද්ගලයාට ගියොත් එය මාරාන්තික තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ පුද්ගලයාට ආහාර ලබා දීමට පෙර ප්‍රථමයෙන් ඔබව පිරිසිදු කරගත යුතු වෙනවා. අත් දෙක හොඳින් හොදලා ඔබ සූදානම් විය යුතුයි. එතකොට මේ ආහාර ලබා දීමට පෙර දේවල් කිහිපයක් ඔබ ළඟින් තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ග්ලව්ස් තිබෙනවා නම් ඔබට ග්ලව්ස් භාවිත කරන්න පුළුවන්. ටිෂු පේපර්ස් තිබෙනවා නම් ටිෂුස් පේපර්ස් ලබා ගන්න පුළුවන්. ඒත් එකම ඒ පුද්ගලයාට ලබා දෙන ආහාර හෝ පෝෂක ද්‍රව්‍ය ළඟින් තබා ගන්න ඕනේ. මේ ආහාර ලබා දීමේදී ඔබ කතන සහ භාෂා චිකිත්සකවරයාගේ ඒ ලබා දෙන ඉන්ස්ට්‍රක්ෂන් නිවැරදිව ඔබ අනුගමනය කළ යුතු වෙනවා. එහිදී ඔබට කියන්න පුළුවන් මෙන්න මේ වගේ ආහාර වර්ග විතරයි මේ රෝගියාට ලබා දෙන්න පුළුවන් කියලා. එවිට ඔබ ඒ ආහාර වර්ග විතරක් ඒ පුද්ගලයාට ලබා දීම ඉතාමත් වැදගත්. මෙහිදී අපි ඒ පුද්ගලයාට බොහෝ විට ඒ ආහාර හොඳට මික්ස් කරලා එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරලා ලබා දෙන්න කියලා කියනවා. ඒතිම සමහර අවස්ථාවලදී විවිධ විටමින් වර්ග විවිධ පිටි වර්ගත් අපි ලබා දීම සිදු කරන ලබනවා. මේ සියල්ලක්ම ඒ කතන සහ භාෂා චිකිත්සකවරයා සහ ඒ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත පමණයි ඔබ ලබා දීම සිදු කළ යුතු වන්නේ. ඒත් එක මෙහිදී ඔබ ඒ ලබා දෙන ප්‍රමාණයන් එහෙම නැත්නම් මේ මිලිලීටර් ප්‍රමාණයන් නිවැරදි ආකාරයෙන් ලබා දීම සිදු කළ යුතු වෙනවා. ඔබ කිසිම විටක ඒක වැඩිපුර හෝ අඩුවෙන් ලබා දීම සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔබ ඒ පුද්ගලයාට මේ ආහාර වර්ග සහ පාන වර්ග වැඩි ප්‍රමාණයෙන් ලබා දුන්නොත් එය ඒ පුද්ගලයාට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා හැම විටම මේ වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතාමත් වැදගත් වෙනවා. මීට අමතරව ඔබට ඔබේ වෛද්‍යවරයා කියන්නේ නැති
සිරින්ජ් එකක් ළඟින් තබා ගන්න කියලා. ඒ සිරින්ජ් එක අවශ්‍ය වෙන්නේ අපි ඒ ලබා දෙන බටය පිරිසිදු කර ගැනීමයි. එතකොට ඔබ මේ පුද්ගලයාට ආහාර වර්ග හෝ බෙහෙත් ලබා දීමට පෙර ඔබ මේ සිරින්ජ් එකට වතුර පුරවාගෙන එය සූදානම් කළ යුතු වෙනවා. මෙන්න මේ දේවල් ඔබ ඔබේ ළඟින් තබා ගන්න ඕනේ මේ පුද්ගලයාට ආහාර හෝ බෙහෙත් වර්ග ලබා දීමට පෙර. හරි. දැන් අපි මුලින්ම මේ කතා කරේ ඔබ කොහොමද සූදානම් වෙන්න ඕනේ මේ පුද්ගලයාට ආහාර හෝ බෙහෙත් ලබා දෙන්න කියලා. දැන් අපි රෝගියාව සූදානම් කරනවා. මේ අවස්ථාව වෙනකොට රෝගියා බොහෝ විට ඇඳ මත ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වීල් චෙයාර් එක වාඩිලා ඉන්න පුළුවන්. එතකොට අපි මේ පුද්ගලයා ඉන්න පොසිෂන් එක සහ ඒ පුද්ගලයාට පහසු වෙන ආකාරයට අපි ඒ පුද්ගලයාව තබා ගන්න ඕනේ. මෙහිදී රෝගියා ඇඳක් මත ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ කොන්ද තරමක් කෙලින් කරලා අංශක 30ක් අංශක 40ක් අතර වන කෝණකින් ඒ පුද්ගලයාගේ හිස සහ කොන්ද තබා ගන්න ඕනේ. එවිට ඉතාමත් පහසුවෙන් ඔබ ඒ පුද්ගලයාට ලබා දෙන ආහාර වර්ග ඒ බටය තුලින් ඉතාමත් ඉක්මනින් අවශ්‍ය ස්ථාන වෙත ගමන් කරනවා. ඔබ කිසිම විටකත් ඒ පුද්ගලයාව මේ පැතලි ආකාරයෙන් තිබෙන නැත්නම් ඇඳේ ඉන්න ආකාරයෙන් ආහාර ලබා දීම සිදු කරන්න යන්න එපා. ඒ පුද්ගලයා වීල් චෙයාර් එක හෝ පුටුවක වාඩිලා ඉන්නවා නම් ඔබට ඒ ආකාරයෙන්ම ඒ පුද්ගලයාට ආහාර ලබා දෙන්න පුළුවන්. දැන් අපි මේ රෝගියාට ආහාර හෝ බෙහෙත් ලබා දීමට සූදානම් කරනවා. ඊට පසුව ඔබ ඒ පුද්ගලයාගේ ඒ රෝගියාගේ කට සහ ටියුබ් එක හොඳට තිබෙනවාද? ඒ පුද්ගලයාගේ කට ඇතුලේ මොන හරි දේවල් තිබෙනවාද කියන එක ඔබ පරීක්ෂා කළ යුතුයි. ඒ තේම අපි හොඳින් පරීක්ෂා කරන්න ඕනේ. අපි මීට ඉහළදී අපි ඒ පුද්ගලයාට ඒ ටියුබ් එකෙන් ආහාර ලබා දුන්නා නම් ඒ ටියුබ් එකේ දේවල් හිර වෙලා තිබෙනවාද කියන එක අපි පරීක්ෂා කරන්න ඕනේ. ඒත් එක්කම අපි කටත් පරීක්ෂා කරලා බලන්න ඕනේ කට ඇතුලේ ගොඩක් කෙල තියෙනවාද? එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ ඕරල් හයිජීන් එක කොහොමද කියන එක ගැන ඔබ දැනුවත් වෙන්න ඕනේ. මෙන්න මේ දේවල් ඔබ සූදානම් කරගත්තා නම් දැන් ඔන්න ඔබට ඒ පුද්ගලයාට මේ ටියුබ් එක ආධාරයෙන් ආහාර ලබා දෙන්න ඔබ සූදානම් කියලා මට දැන් කියන්න පුළුවන්. දැන් අපි ඒ පුද්ගලයාට මේ ටියුබ් එක එහෙම නැත්නම් මේ NG ටියුබ් එකක් ලබා දී තිබෙනවා නම් අපි බලන්න ඕනේ මේ NG ටියුබ් එක අපි සවි කරාම සහ දැන් තිබෙන ඒ දුර පරතරය සමාන ප්‍රමාණයෙන් තිබෙනවාද කියලා. ඔබ දන්නවා බොහෝ විට මේ පුද්ගලයන් ඇඳේ ඉන්නකොට හෝ පුටුවේ වාඩිලා ඉන්නකොට මේ NG ටියුබ් එක හෝ එහෙම මේ බටය ඉවත් කිරීමට පුදුම උත්සාහයක් ගන්නවා. මොකද එය ඔවුන්ට ආගන්තුක දෙයක් වෙන නිසා. සමහර අවස්ථාවලදී අපි දැක තිබෙනවා සතියකට මේ බටය දෙපාරක් හෝ තුන් පාරක් ගලවගත්ත පුද්ගලයන් පවා. ඒ නිසා හැම විටම බලන්න මේ NG ටියුබ් එක නිවැරදි ආකාරයෙන් නිවැරදි දිග මට්ටමින් තිබෙනවාද කියලා. මේ NG ටියුබ් එක ඒ ටියුබ් එක නිවැරදි ආකාරයෙන් නෙවෙයි තිබෙන්නේ ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පිළිපදින්න. ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් මම මේ කතා කරන පියවර නම් සමහර අවස්ථාවලදී ඔබ කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. ඒ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අපට පුළුවන් මේ පුද්ගලයාගේ අපේ මේ බඩ ඇතුලේ එහෙම අපි මේ ආහාර මාර්ගයේ තිබෙන කොටසේ pH අගය පරීක්ෂා කරලා බලන්න. අපට ඒ ටියුබ් එක ආධාරයෙන් අපට ඒ බඩේ තිබෙන තරල ප්‍රමාණය එළියට අරගෙන අපට බලන්න පුළුවන් ඒ pH අගය කොහොමද තිබෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ pH අගය 5 හෝ 5ට අඩු ප්‍රමාණයෙන් තිබෙනවා නම් ඉතාමත් හොඳයි. නමුත් සමහර අවස්ථාවලදී ඒ පුද්ගලයාට ලබා දෙන බෙහෙත් අනුව මේ pH අගය වෙනස් වෙන්න පුළුවන්. එය 5 හෝ 5ට අඩුවෙන් තිබෙනවා නම් ඉතාමත් හොඳ මට්ටමක් වෙනවා ඒ පුද්ගලයාට ආහාර ලබා දෙන්න. හරි. දැන් අපි මේ සියල්ල ලෑස්ති කරගත්තට පසු දැන් ඔන්න අපට ආහාර ලබා දීම පටන් ගන්න පුළුවන්. ඒත් එක දෙයක් තිබෙනවා. අපි මුලින්ම මම අර කියපු සිරින්ජය අරගෙන ඒකට වතුර පුරවලා ඒ සිරින්ජය මගින් අපි වතුර යම් ප්‍රමාණයක් ඒ ඔබේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ප්‍රමාණය ලබා දීම සිදු කරන ලබනවා. මෙහිදී අපි සිදු කරනු ලබන්නේ ඒ බටේ යම් අවහිරතාවයක් තිබෙනවාද නැද්ද කියන එක පරීක්ෂා කරන්න. අපි අර සිරින්ජය අරගෙන එමගින් වතුර අපි යවලා ඒ වතුර ප්‍රමාණය අපි ආහාර මාර්ගයට ලබා දීම සිදු කරනු ලබනවා. එතකොට ඒ බටය ඇතුළතදී යම් බාධාවක් තිබුණොත් එයත් අපි ඉවත් කරනු ලබනවා. දැන් ඔන්න මේ පුද්ගලයා ආහාර හෝ ඖෂධ ලබා දීමට සූදානම් වෙනවා. දැන් අපි මුලින්ම අපි කිව්වා මේ පුද්ගලයාව නිවැරදි ආකාරයෙන් යම් පොසිෂන් එක තබා ගන්න ඕනේ කියලා.
ඔන්න දැන් එයත් හරි. ඔන්න දැන් අපට ඒ පුද්ගලයාට ආහාර මේ බටය මගින් ලබා දෙන්න පුළුවන්. මෙහිදී මේ බටය මගින් ආහාර ලබා දෙනකොට ඔබ කිසිම විටක ඉතම ඉක්මනින් මේ ආහාර ලබා දෙන්න යන්න එපා. ඔබට හැකි විට ඉතමත් සෙමෙන් මේ ආහාර වර්ග සහ බෙහෙත් වර්ග මේ බටය හරහා එහෙම නැත්නම් මේ ටියුබ් එක හරහා ලබා දීම සිදු කළ යුතු වෙනවා. මෙහිදී ඔබ ආහාර ලබා දෙන විට පුළුවන් නම් ඒ ආහාර වලින් යම් ප්‍රමාණයක් පොඩි හැන්දකට අරගෙන එහි රස යම් ප්‍රමාණයක් ලබා දෙන්න. මෙහිදී මම නැවත වාරයක් කියනවා මෙය ඔබේ කතන සහ භාෂා චිකිත්සකවරයාගේ අවසරය මත සිදු කිරීම ඉතාමත් වැදගත්. එතකොට මීට අමතරව ඔබ කටෙන් ඒ පුද්ගලයාට යම් ආහාර වර්ග ලබා දෙනවා නම් ඒ ගැන ඔබගේ කතන සහ භාෂා චිකිත්සකවරයාගේ අනුදැනුම මත පමණක් මේ ආහාර වර්ග කට මගින් ලබා දීම සිදු කළ යුතුයි. මොකද ඔබ ඒ නිර්දේශිත මට්ටම් වලට වඩා වැඩි හෝ එහෙම නැත්නම් විවිධ ආහාර වර්ග බත් ඊට පස්සේ යෝගට් වෙනත් ඉන්දියාප්ප පිට්ටු මෙන්න මේ වගේ ආහාර වර්ග නම් අනුදැනුමකින් තොරව කිසිම විටකත් කට මගින් එහෙම නැත්නම් මුඛය මගින් ඒ පුද්ගලයාට ලබා දෙන්න යන්න එපා. මෙවැනි රෝගියෙක්ගේ පවුලේ උදවියට අපි මේ ගැන කියනකොට සමහර අවස්ථාවලදී ඔවුන් කියනවා අනේ බලන්න මෙයා මේ බිස්කට් කන්න කැමති, රොටි කන්න කැමති, අපි මේක කටින් දුන්නට කමක් නැද්ද කියලා. මෙහිදී ඔබ හොඳින් මතක තබා ගන්න ඕනේ. මෙහිදී ඔබ කටයුතු කරන්නේ යම් පුද්ගලයෙක්ගේ ජීවිතය මත. ඒ නිසා ඔබ ලබා දෙන ආහාර කටින් ලබා දී එය හිර වුණොත් ඒ පුද්ගලයාගේ ජීවිතයට ලොකු අවදානමක් ඇති කරනවා. සමහර අවස්ථාවලදී නියුමෝනියා තත්ත්වයක් පවා ඇතිවීමේ අවදානම තිබෙනවා. ඒ නිසා මෙය ඉතාමත් වැදගත් දෙයක් වෙනවා ඔබ මේ ආහාර වර්ග බටයකින් ලබා දෙන පුද්ගලයෙක්ගේ මේ මැනේජ්මන්ට් එක සිදු කිරීමේදී. මේ බටය මගින් අපි ආහාර ලබා දෙනකොට බලන්න ඒ පුද්ගලයාට කැස්සක් එන්න පුළුවන්. එහෙම නැත්නම් යම් අපහසුතාවයන් ඇති වෙනවාද කියන එක ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕන. මේ ෆීඩින් ටියුබ් එක මගින් ආහාර ලබා දී එකපාරට ඒ පුද්ගලයාව නැගිටවන්න එපා. යම් වේලාවක් ඒ පුද්ගලයාට ඒ ආකාරයෙන්ම ඉන්න සලස්වන්න. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ පුද්ගලයාගේ මේ ආහාර ගැනීම ෆීඩින් ටියුබ් එක හරහා සිදුවන්නේ. මේ ෆීඩින් එක එහෙම නැත්නම් මේ බෙහෙත් ලබා දීමෙන් පසු ඔබ නැවත වාරයක් අර මම අර කියපු සිරින්ජ් එක අරගෙන එමගින් වතුර ලබා දීම සිදු කළ යුතු වෙනවා. මේ නැවත වාරයක් මම කියනවා ඒ වතුර ලබා දෙන්නත් ඕනේ. ඒ වෛද්‍යවරුන් සහ කතන සහ භාෂා චිකිත්සකවරුන් නිර්දේශ කළ ප්‍රමාණයෙන් පමණයි. මෙහිදී මම නැවත වාරයක් කියනවා අපි මේ පුද්ගලයාට ආහාර ලබා දීමට පෙර එක් වාරයක් අපි වතුර ලබා දෙනවා. ඊට පසු ආහාර ලබා ගැනීමෙන් පසුවත් නැවතත් සිරින්ජය හරහා අපි වතුර ලබා දීම සිදු කරලා. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ පුද්ගලයා ආහාර ගැනීමේ ක්‍රියාව එනත් මේ බටය මගින් ආහාර ලබා දීම සිදු කරලා. අපි මේ පුද්ගලයාට මේ වතුර බටය මගින් ලබා දීමේ ෆ්ලෂ් කිරීමක් ලෙස තමයි අපි හඳුන්වන්නේ. ඒ විට අර බටයේ තිබෙන අවහිරතාවයන් සියල්ලක්ම අපි මගහරවා ගන්නවා. අපි එය සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයාගේ ශරීරය තුළට අපි ලබා දීමමයි. මීට අමතරව අපි මේ පුද්ගලයාගේ මේ ඕරල් හයිජීන් එක ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ පුද්ගලයාට දත් මදින්න පුළුවන් නම් ඒ පුද්ගලයාගේ දත් මැදීම ඉතාමත් වැදගත් වෙනවා. දිව පිරිසිදු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. කෙල ගොඩක් එකතු වෙලා තියෙනවා. ඒ කෙල ඉවත් කිරීම වැදගත් වෙනවා. මොකද අපි මේ ඕරල් හයිජීන් එකත් අපි නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීම මෙහි එක් කාර්යභාරයක් වෙනවා. ඊට අමතරව තවත් වැදගත් දෙයක් තිබෙනවා. අපි මෙහිදී පරීක්ෂා කළ බලන්න ඕනේ මේ ටියුබ් සම්බන්ධ වෙන ප්‍රදේශවල තත්ත්වය ගැන. උදාහරණයකට NG ටියුබ් එක ගන්න. අපි එය නිවැරදි ආකාරයෙන් නාසයට සම්බන්ධ වෙලා තිබෙනවාද? ඒ G ටියුබ් එක ගන්න. අපේ බඩේ එය නිවැරදි ආකාරයෙන් සම්බන්ධ වෙලා තිබෙනවාද කියන එක ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මෙහිදී මේ ස්ථාන යම් ඉදිමීමකට හෝ නැත්නම් සැරව වගේ තිබෙනවා නම් ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද යම් ආසාදන තත්ත්වයක් තිබෙනවා නම් ඒ ගැන ඔබේ වෛද්‍යවරයා දැනුවත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා ඔබ සෑම විටම පුරුද්දක් වශයෙන් දවසට දෙවාරයක් පමණ මේ ස්ථාන නිවැරදිව පරීක්ෂා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. සමහර අවස්ථාවලදී ඔබට වෛද්‍යවරු නිර්දේශ කරනවා ඒ අවශ්‍ය ස්ථාන කවර් කරලා තියන්නත් කියලා.
විශේෂයෙන්ම ඒ ස්ථාන යම් ආසාදන තත්ත්වයන් වලට ලක්වීමේ අවදානමක් තියෙනවා. එතකොට එය පිරිසිදු කිරීමට ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ කරුණ ඔබ ඔබේ ආදරණීයට මේ වැඩි ෆීඩින් ටියුබ් එකක් ලබා දී තිබෙනවා නම් මේ කරුණ ඉතාමත් වැදගත් වෙනවා අපි මේ පුද්ගලයාව හරියට මැනේජ්මන්ට් එකක් ලබා දීමේදී. දැන් මම ඔබට කියන්නම් මේ නිවසේදී මෙවැනි දෙයක් කරනකොට ඔබ නිරන්තරයෙන් කරන වැරදි කිහිපයක් ගැන. ඒ පුද්ගලයාට කන්න බැරි වුණත් ඔබ කොහොම හරි ඒ හදාගත්ත කෑම සියල්ලක්ම ඒ පුද්ගලයාට ලබා දීම සිදු කරනවා. අංක 1. ඊළඟට ඒ පුද්ගලයාට කටින් ආහාර ගන්න බැරි වුණා. ඔබ උත්සාහ කළා බලනවා මේ ආහාර වර්ග කටින් ලබා දීම. මෙයත් ඔබ නොකළ යුතු දෙයක් වෙනවා. වෛද්‍යවරයෙක් හෝ කතන සහ භාෂා චිකිත්සකවරයෙක්ගේ අනුදැනුමකින් තොරව. ඒත් එකම ඒ පුද්ගලයාගේ ඒ බටය දබා තිබෙන ඒරියා එකේ ඇති වී තිබෙන ආසාදන තත්වයන් රතු වීම තිබෙනවා නම් මේ ආකාරයේ යම් ගැටලු තිබෙනවා නම් මෙන්න මේ දේවලුත් ඔබ එතරම් හිතන්නේ නැත්නම් එය වැරද්දක්. ඒත් එක මේ ටියුබ් එක එහෙම නැත්නම් NG ටියුබ් එකක් හෝ වෙනත් ටියුබ් එකක් ඒ ටියුබ් එකේ දිග නිවැරදි ආකාරයෙන් තිබෙනවාද කියන එක ගැන සමහර අවස්ථාවලදී ඔබ පරීක්ෂා කරන්න යන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කරුණු ඔබ හොඳින් මතක තබා ගන්න ඕනේ මේ පුද්ගලයෙක් සමග කටයුතු කරනකොට. දැන් කතන සහ භාෂා චිකිත්සකයෙක් වශයෙන් දැන් මම කියන්නම් මේ කතන භාෂා චිකිත්සකයෙක්ගේ සහයෝගය කොහෙන්ද ලැබෙන්නේ කියලා. බොහෝ පුද්ගලයන් හිතනවා මේ මේ පුදුම දැන් NG ටියුබ් එකක් දැම්මා. එහෙම නැත්නම් ටියුබ් එකක් දැම්මා කෑම කන්න. කතන සහ භාෂා චිකිත්සකයෙක්ගේ සහයෝගය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සම්පූර්ණ වැරදි ප්‍රකාශය. මොකද මේ බටය දැම්මට පස්සේ මේ බටය ඉවත් කරන්න පුළුවන්ද නැද්ද කියන එක අපි පරීක්ෂා කර බලලා තමයි අපි ඒ වෛද්‍යවරුන්ට නිර්දේශ කරන්නේ. හරි. මෙන්න දැන් මේ පුද්ගලයන්ට කට මගින් එහෙම නැත්නම් මුඛය මගින් කෑම හොඳට හපලා ගන්න පුළුවන්ද කියන එක නිර්දේශ කරනු ලබන්නේ ඔබ මේ ක්‍රියාවලියන් නිවැරදි ආකාරයෙන් සිදු කරනවාද කියන එක පරීක්ෂා කිරීමෙන් අනතුරුයි. ඒ නිසා කතන සහ භාෂා චිකිත්සකවරයෙක්ගේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ ඔබේ ආදරණීයන්ට මේ කටින් නැවත ආහාර ලබා ගන්න පුළුවන් මට්ටමට ඒ පුද්ගලයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම. මෙහිදී අපි විවිධ මොඩිෆිකේෂන් සහ ඒ මාංශපේශීන් ශක්තිමත් කිරීමට විවිධ කටයුතු අපි සිදු කරනු ලබනවා. ඒ නිසා මෙවැනි රෝගියෙක්ව කතන සහ භාෂා චිකිත්සකවරයෙක්ට පෙන්වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මෙහිදී මුලින්ම අපි මේ පුද්ගලයන්ගේ ආහාර ගිලීමේ හැකියාව එහෙම නැත්නම් swallowing assessment එකක් සිදු කිරීම අපි කරනවා. එහිදී අපට හඳුනා ගන්න පුළුවන් මේ පුද්ගලයාට ආහාර ගන්න කොපමණ අපහසුතාවයක් තිබෙනවද? කටින් අපි ආහාර දුන්නොත් කොපමණ ප්‍රමාණයක්ද දෙන්න පුළුවන්? මොන වගේ ආහාර වර්ගද ලබා දෙන්නේ? අපේ මේ ආහාර ගිලිනේ අපි මේ ආහාර ගිලින අවදීන් වලදී මොන අවධියද ගැටලුවක් තිබෙන්නේ? මෙන්න මේ ආකාරයෙන් දේවල් රාශියක් අපි විස්තර ලබා ගන්නවා. මීට අමතරව මේ පුද්ගලයාට මේ ඇස්පිරේෂන් ඇතිවීමේ රිස්ක් එකක් තිබෙනවාද කියන එක ගැන අපි පරීක්ෂා කරන්න ලබනවා. මම මුලින් කිව්වා වගේ අපි මේ පුද්ගලයාව කොහොමද දැන් අපිට මේ ටියුබ් එක ඉවත් කරන්න පුළුවන්ද බැරිද කියන නිර්දේශයක් ලබා දීම සිදු කරන ලබන්නේ මේ කතන සහ භාෂා චිකිත්සකවරයෙක් විසින්. ඒ නිසා මම නැවත වාරයක් කියනවා ඔබට හෝ ඔබේ ආදරණීයන්ට මෙවැනි ආහාර ගිලීමේ බටයක් ලබා දී තිබෙනවා. කතන සහ භාෂා චිකිත්සකවරයෙක් හමු වී ඒ කියන දේවල් නිවැරදි ආකාරයෙන් කටයුතු කිරීම ගොඩක් වැදගත් වෙනවා. මෙවැනි ෆීඩින් ටියුබ් එකක් දාගෙන ඉන්න පුද්ගලයෙක් අපි හමු වීමට ගියාට පස්සේ ඒ පුද්ගලයාගේ නිවසේ දෙමාපියන් සහ නැත්නම් පවුලේ උදවිය අපෙන් අහන ප්‍රශ්නයක් වෙන්නේ කවදද මේ ටියුබ් එක අපට ගලවන්න පුළුවන් කියලා. ඒකට උත්තරය තිබෙන්නේ අපි මේ පුද්ගලයාගේ කොපමණ ඉක්මනින් මේ කටයුතු ටික අපි සිදු කරනවාද කියන එක මත. එතකොට මම ඔබට කිව්වා අපි මේ පුද්ගලයාගේ ඇසෙස්මන්ට් එකක් අපි සිදු කරන්න ලබනවා. ඒ පුද්ගලයාගේ හැකියාවන් කොහොමද තියෙන්නේ කියලා. එතකොට අපි මේ ෆීඩින් එහෙම නැත්නම් මේ swallowing session වලදී අපි මේ පුද්ගලයාගේ මේ හැකියාවන් වර්ධනය කිරීමෙන් පසුව තමයි අපිට මේ ෆීඩින් ටියුබ් එක ඉවත් කිරීමට අපට අනුබල දෙන්න පුළුවන් වෙන්නේ. මේ නිසා ඔබ ඔබේ තනි තීරණයට දැන් ඕනේ මේ පුද්ගලයා දැන් කෑම කන්න පුළුවන්. එහෙම කියලා මේ ටියුබ් එක අපට අයින් කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඔබ ඒ වෛද්‍යවරුන් හමු වෙන්න යනකොට ඒ වෛද්‍යවරුන් හමු වෙන මුල්ම ප්‍රශ්නේ වෙන්නේ ස්පීච් තෙරපිස්ට් කෙනෙක් කිව්වද ඔබට මේ ටියුබ් එක ගලවන්න පුළුවන්ද කියලා. එහිදී ඔබ ඒ
හැකියාවන් වර්ධනය කරන් තිබුණේ නැත්නම් අපිට මේ ටියුබ් එක ගැලවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඔබ හොඳින් මතක තබා ගන්න ඕනේ ඔබට කොපමණ උනන්දුවක් තිබුණත් මේ බටය ගලව ගන්න. අපටත් ඇත්තටම උනන්දුවක් තිබෙන ඉක්මනින්ම මේ පුද්ගලයාට මේ ඕරල් ෆීඩින් එක ලබා දීමයි. නමුත් ඒ පුද්ගලයාගේ හැකියාවන් වර්ධනය වුණාට පසුව තමයි අපට මේ ටියුබ් එක අයින් කරන්න පුළුවන් වෙන්නේ. එසේ නොමැති වුණොත් ඒ පුද්ගලයාට යම් අපහසුතාවයක් ඇති වුණොත් ඒ ආහාර ශ්වසන මාර්ගයට ගියොත් ඒ පුද්ගලයාගේ ජීවිතය පවා නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ තමත් සංකීර්ණ ක්‍රියාවලියක් අපි කාලයක් ගත වෙන ක්‍රියාවලියක්. ඒ නිසා මේට ඔබ සූදානම් වී කටයුතු කිරීම තමයි මෙහිදී වැදගත්ම දේ වෙන්නේ. මම හිතනවා ඔබට මේ වීඩියෝ එකේ කොහොමද අපි මේ ෆීඩින් ටියුබ් එකක් නිවැරදි ආකාරයෙන් මේන්ටේන් කරන්න කියන එක අපට යම් අදහසක් ලැබෙන්නේ නැති කියලා. ඒත් එක්කම දැන් මේ වීඩියෝ එක බලලා ෆීඩින් ටියුබ් එකක් තියෙන පවුලේ උදවියෙක් ඉන්නවා නම් අපෙන් අහන්න පුළුවන්. මේ ෆීඩින් ටියුබ් එක අපිට හැමදාම දාන්න වේද? නැහැ. හැමදාම දාන්න වෙන්නේ නැහැ. අපි ඉක්මනින්ම ඒ පුද්ගලයාට ඕරල් ෆීඩින් එක අපි පුරුදු කරොත් අපිට අන්න ඒ කාලෙදි මේ ෆීඩින් ටියුබ් එක ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ ෆීඩින් ටියුබ් එකක් දැමීම කරදරයක් කියලා කිසිම විටකක් හිතන්න යන්න එපා. ඒ පුද්ගලයාගේ ජීවිත ආරක්ෂා කිරීමට එක් ක්‍රමයක් තමයි අපි මේ අනුගමනය කරලා තිබෙන්නේ. මම හිතනවා ඔබට මේ වීඩියෝ එකෙන් මේ ෆීඩින් ටියුබ් භාවිතාව සහ මේ කොහොමද මේන්ටේන් කරන්න කියන එක ගැන යම් අදහසක් ලැබෙන්නේ නැති කියලා. ඔබට මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැන ගැනීමට හෝ ගැටලු තිබෙනවා නම් ඒවා කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න. මම අනිවාර්යයෙන්ම ඒ සඳහා පිළිතුරු ලබා දීම සිදු කරනු ලබනවා. මීට අමතරව ඔබට හෝ ඔබේ ආදරණීයන්ට මේ සොරෝයින් සෙෂන් එකක් එහෙම නැත්නම් ස්පීච් තෙරපි සෙෂන් එකක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට අපව 0761 83යි 84යි 84 කියන අංකය අමතා ලබා ගන්න පුළුවන්. මම හිතනවා ඔබට මේ වීඩියෝ එකෙන් යම් වැදගත්කමක් ලැබුණා කියලා. ඔබ එහෙම හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න සහ වෙනත් පුද්ගලයන් සමග ෂෙයා කරන්න අමතක කරන්න එපා. එවිට ඒ පුද්ගලයන් මේ වීඩියෝ එකෙන් යම් වටිනාකමක් ලබා ගන්න. ඔබ තවමත් මගේ මේ channel එක subscribe කරලා නැත්නම් channel එක දැන්ම subscribe කරන්න. ඒත් එක්කම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එවිට මම අලුතෙන් අප්ඩේට් කරන වීඩියෝස් අප්ලෝඩ් කර විගස ඔබට notification එකක් මගින් දැනුවත් වීමක් ලබා දෙනවා. බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. ආයුබෝවන්.